සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම Helpmate TV YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න හවුසින් ලෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට හවුසින් ලෝන් එක ගන්න හොඳම බැංකුව පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින් ඔන්න මුලින්ම මම අරගෙන ආවිලා තියෙන්නේ People's Bank එක. ඉතින් රජයේ බැංකුවක් විදියට එහි මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා නිවාස හා ඉඩම් මිලදී ගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත් ඇඩියා කිරීම සඳහා ණය පහසුකම් කියන තේමාව යටතේ තමයි People's Bank එකේ ණය ලබා දෙන්නේ. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මෙතෙන්දී ආපසු ගෙවීමේ කාලය විදිහට සටහන් වෙලා තියෙන්නේ අවුරුදු 10ක් දක්වා. වාර්ෂික පොලි අනුපාතයේ සටහන් වෙලා තියෙන්නේ පෞද්ගලික අපකරුවන් සහ නිශ්චල දේපල කියන යටතේ. ඒකෙදි සඳහන් වෙලා තියෙනවා 11%ත් 13%ත් අතර වගේ අතර පොලි අනුපාතයක් තමයි ලබා දෙන්නේ. ඉතින් උපරිම ණය මුදල යටතේ සඳහන් වෙලා තියෙන්නේ උපරිම ණය මුදල සීමාවක් නොමැත කියලා. ඒ කියන්නේ ඔබට ගෙවීමේ හැකියාව මත තමයි ඒ ණය මුදල තීරණය වෙන්නේ. ඉතින් ඔබත් People's Bank එකකින් ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් housing ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කෙලින්ම ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඒ සම්බන්ධව කතා කරගන්න පුළුවන්. හරි අපි ඊළඟට යනවා රජයේ බැංකුවක් වෙන තවත් බැංකුවක් තමයි BOC බැංකුව. ඉතින් BOC සිරිමැදුරු නිවාස ණය ඔබේ පදිංචි ස්ථානයට ආසන්නතම BOC බැංකු ශාඛාවෙන් කියලා තමයි තේමාව ඇතට මේ නිවාස ණය ලබා දෙන්නේ. ඉතින් ඒකෙදි සඳහන් වෙලා තියෙනවා ආපසු ගෙවීමේ කාලය අවුරුදු 20ක් දක්වා වාර්ෂික පොලි අනුපාත අදාළ දේපල උකස් කිරීම මත කියලා 14.5 බිඳුවක් කියන පොලි අනුපාතය යටතේ තමයි මේ නිවාස ණය ලබා දෙන්නේ. ඉතින් උපරිම ණය මුදල මේකේ සටහන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 5ක් දක්වා. හරි ඊළඟට අපි යනවා NSB බැංක් එක. ඉතින් ඒකේ තේමාව යටතේ මෙන්න මේ තේමාව තමයි සටහන් කරලා තියෙන්නේ. ඔබගේ නිවාස සීනිය සැබෑ කිරීම සහ සිත් ගන්නා සුළු පොලි අනුපාත හා විශේෂ ලක්ෂණ සමගින් ණය පහසුකම් රැසක් ඔබට පිරිනමයි කියන තේමාව තමයි එහි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ආපසු ගෙවීමේ කාලය විදිහට සටහන් වෙලා තියෙන අවුරුදු 10ක් දක්වා වාර්ෂික පොලි අනුපාතය සටහන් කරලා තියෙන අදාළ දේපල උකස් කිරීම මත කියලා 11%ක්. ඒ වගේම උපරිම ණය මුදල රුපියල් මිලියන 3ක් දක්වා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි ඊළඟට යනවා පෞද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ ණය පොලි අනුපාත මේ විදිහට සටහන් කරලා තියෙනවා. ඊටත් කලින් තේමාව සටහන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුතු සේවකයන් සඳහා වන නිවාස ණය කියලා. ඉතින් ඒකේ ආපසු ගෙවීමේ කාලය විදිහට සටහන් වෙලා තියෙන අවුරුදු 8-10ත් අතර වාර්ෂික පොලි අනුපාත අදාළ දේපල උකස් කිරීම මත කියලා 11.5 බිඳුවක් විදිහට සටහන් වෙලා තියෙනවා. උපරිම ණය මුදල විදිහට සටහන් වෙලා තියෙන රුපියල් මිලියන 5ක් දක්වා. ඊළඟට අපි යනවා HNB බැංක් එක. මේකත් පෞද්ගලික අංශයේ වාණිජ්‍ය බැංකුවක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් පෞද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුතු සේවකයන් සඳහා වන නිවාස ණය කියලා තමයි මේ තේමාව සටහන් වෙලා තියෙන්නේ. ආපසු ගෙවීමේ කාලය විදිහට සටහන් වෙලා තියෙන අවුරුදු 8-10ත් අතර කාලයක්. ඒ වගේම වාර්ෂික පොලි අනුපාතය සටහන් කරලා තියෙන අදාළ දේපල උකස් කිරීමට 14ක පොලි අනුපාතයක්. ඉතින් උපරිම ණය මුදල විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙන රුපියල් මිලියන 5ක් දක්වා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026ට අදාළව නිවාස ණය පොලි අනුපාත සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට වැඩි විස්තර සඳහා ළඟම තියෙන අදාළ බැංකුවේ ශාඛාවන්ට ගිහිල්ලා විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. සියලු දෙනාම අපේ Helpmate TV YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි වීඩියෝ එකෙන් සමුගන්නවා. සියලු දෙනාටම ස්තුතියි.